ඔන්න යාළුවනේ අපි මේ සැරේ ආවේ අනුරාධපුරයට. පළවෙනි දවසේ රුවන්මැලි මහා සෑයට ගිහිල්ලා මල් පහන් පූජා කරලා දෙවෙනි දවසේ ආවා ඉසුරුමුණිය පැත්තට. මේ ඔයාට පේන්නේ ඉසුරුමුණිය. අපි මේ ආවේ පොය දවසට පස්සේ දවස. පොය දවසේ තමයි රුවන්මැලි මහා සෑයට ගියේ. ඉතින් අපි ඉසුරුමුණියට ගියේ එකේ අමතක කරේ නෑ ඊට පිටිපස්සේ තියෙන තිසාවැව බලන්නත් යන්න. මේ වැව දැක්කාම හිතෙනවා අපි ඉස්සර කොච්චර දියුණුද කියලා. පේනව නේද? එකතු කරලා තියෙන ජලස්කන්ධය කොච්චරද කියලා. මේ දා අපි හිටපු රූම් එක. මේ විදිහට තමයි තිබ්බේ. අපි AC රූම් එකක් තමයි ගත්තේ. එච්චර ලොකු ගාණක් උනේ නෑ. මෙන්න මෙතන තමයි අපි හිටියේ. සේෆ්ටි එක පැත්තෙන් නම් මෙතන හොඳයි. අපිට පුංචි වෙහිකල් පාක් එකකුත් තියෙනවා. ඒ වගේම තමයි අපිට AC non AC rooms ගන්න පුළුවන් අපේ කැමැත්ත අනුව. එතකොට අපි එන ෆැමිලි එකේ කී දෙනාද කියලා බලලා ඒ විදිහටත් අපිට rooms ගන්න පුළුවනි. මෙන්න මෙතන තමයි අපි හිටියේ. ඉතින් ඕගොල්ලෝ අනුරාධපුරේ පැත්තේ යනවා නම් මෙතන try කරලා බලන්න.